අපි අද කතා කරමු ඔයා Amazon seller කෙනෙක් නම් ඔයාට ගොඩක් වැදගත් වෙන tool කීපයක් ගැන. හරිද? මේක සාමාන්‍යයෙන් ඔයාලා product research එකක් කරන්න යනකොට ගොඩක් වැදගත් වෙයි. ඒ කියන්නේ ඇත්තටම අපිට Amazon මේ විදිහට retail site එකට ආපම මේ විදිහට product පෙන්නුවට ඔයා මේ product එකකට ගියාට ගොඩක් වෙලාවට ඔයාට මේකේ පෙන්වන්නේ නැහැ seller කවුද, seller rank එක කොහොමද තියෙන්නේ, එතකොට monthly කොච්චර විකිණලා තියෙනවද, දවසක කොච්චර විකිණලා තියෙනවද, monthly revenue එක කොච්චර තියෙනවද කියන එක මේ product වල පෙන්වන්නේ නැහැ. එතකොට ඔයාට පුළුවන් මේකට පොඩි tool එකක් තියෙනවා, extension එකක් තියෙනවා දාගන්න. Google extension web store වලට ගිහිල්ලා ඔයාට මෙන්න මේ විදිහට seller stripe කියලා තියෙනවා. මෙන්න මේ seller stripe කියන්නේ Amazon research tool කියන එක. මේක free use කරන්න පුළුවන්. මේක paid tool එකක්. ඒ වුණාට ඔයාට සීමිත කාලයකට free use කරගන්න පුළුවන් ඔයාගේ වැඩේ කරගන්නකම්. ඉතින් මේක extension එක ඔයා Google Chrome වලට add කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. හරි, Amazon site එකට ගියාම ඔයාලා extension එක දාගත්තට පස්සේ retail site එක open කරාම මෙන්න මේ විදිහට තමයි ඔයාට පෙන්වන්නේ. දැන් අපි මෙතන search කරා claw කියලා search කරාම ඔයාට ඊට පස්සේ මේකේ පෙන්නනවා asins කීයක්, asin codes කීයක්, ඒ කියන්නේ product කීයක් පෙන්නනවද කියන එක. ඊට පස්සේ monthly units sold පෙන්නනවා, monthly revenue පෙන්නනවා, මේ total එකක් පෙන්නන්නේ මෙතන. ඊට පස්සේ average sales price එක පෙන්නනවා, average ratings එක පෙන්නනවා. ඔය විදිහට පෙන්නනවා. ඊට පස්සේ ඊට පහළට ආවට පස්සේ ඔයාලට පෙන්නනවා ඉතින් ඔයා product results වල ගත්ත product එක එහෙමම ඔයාගේ මෙන්න මේ seller stripe කියන එකේ dashboard එකට ඇවිල්ලා තියෙනවා. එතකොට මේකෙදි වෙන වෙනම sellers ලගේ බලා ගන්න පුළුවන් BSR එක තියෙනවා. ඒ කියන්නේ best seller rank එක තියෙනවා. කොච්චර මේ unit ප්‍රමාණයක් sale වෙලා තියෙනවද කියලා තියෙනවා. revenue එක කොහොමද කියලා තියෙනවා. මේ වගේ variation කොච්චර තියෙනවද, price එක, එතකොට FBA fee එක, ඒ වගේ ගොඩාක් දේවල් මේකෙන් පාට හොයාගන්න පුළුවන්. මේක ගොඩක් වටින tool එකක්. මේක සමා paid tool එකක්. හැබැයි මේක සීමිත කාලයකට. දැන් jungle scout වගේ ගත්තොත් මේ විදිහම තමයි පෙන්වන්නේ. හැබැයි jungle scout වල මේ විදිහට ගොඩක් මේ free trial එකක් දෙන්නේ නැහැ. දැන් ඉස්සර නම් දුන්නා, දැන් දෙනවා අඩුයි. ඉතින් ඒක නිසා මේ වගේ ඔයාට මේකේ කිසි ගැටලුවක් නැතුව ඔයාට ඕනම product niche එකක් check කරගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි normal product මේ විදිහට dashboard එකට එන්නේ නැතුව මේ විදිහට product ටික search කරලා බැලුවම ඒත් මේ විදිහටම යටට extension එක on වෙලා තියෙන නිසා මෙන්න මේ විදිහට පෙන්වනවා. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට මෙන්න මෙතන තියෙන මේ product එක බැලුවොත් මෙතන මේ biodegradable natural kitchen sponge කියන එක මේකේ value revenue එක තියෙනවා මෙන්න 3 ලක්ෂ ගාණක් තියෙනවා 13389. එතකොට variation sold 30 days 10000කට එහා විකිනෙනවා. ඉතින් මේ වගේ ඔක්කොම තියෙන price එක තියෙනවා, ratings කොහොමද, size එක, product dimension, package weight, ඒ ගොඩාක් දේවල් තියෙනවා. total keywords තියෙනවා කොච්චර තියෙනවද කියලා. PPC keywords කියන්නේ ගොඩාක් දේවල් ඔයාට මේකෙන් සෑහෙන ලොකු වැඩක් කරගන්න පුළුවන් tool එකක්. නම තමයි seller stripe. මේක දාගෙන ගොඩක් මේ ඔයාට කියන්නේ අපි නොදන්න product niche පවා හොයාගන්න පුළුවන් මොනවද වැඩිපුර විකිණෙන්නේ. සාමාන්‍යයෙන් මේක අපේ දැන් ලංකාවේ කට්ටිය ගත්තොත් ගොඩක් වෙලාවට එකම කැටගරි එකකට තමයි යොමු වෙලා ඉන්නේ. මේකේ කැටගරි ගොඩාක් තියෙනවා. එකම කැටගරි එකේ කරන්න යනකොට ගොඩක් අය try කරන්නෙම food and gourmet යන්න. food and gourmet කරන්න ලේසිත් නැහැ, අමාරුයි. හැබැයි මීට අමතරව home and kitchen, home and garden, pet suppliers, ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මේවා කරන්න අනිත් එක තමයි පුළුවන් තරම් try කරන්න weight එක අඩු product එකක් යවන්න, high margin තියෙන. එතකොට ඔයාලට ගොඩක් ලොකු profit margin එකක් ගන්න පුළුවන් වෙනවා. හරි, එහෙනම් මෙන්න මේක දාගන්න. ඔයාලට මේක Chrome web store එකට ගිහිල්ලා මේක මේ Chrome extension එක දාගන්න පුළුවන්. දාගත්තට පස්සේ ඔයාලට මෙන්න මෙතන තියෙන උඩ extension click කරලා ඔයාලට මේක pin කරගන්න පුළුවන් ඔයාගේ උඩ බාර් එකටම.
ඊට පස්සේ වාට මේක ඔන්න මේක අනිතක තමයි ගිහිල්ලා ඔය අනිවාරෙන් මේක සයින්ඉන් වෙන්න නොය Google කවුන්් එක හරවට සයින්ඉන් වෙන්න පුළුවන් සයින්ඉන් වෙලා උනාට පස්සේ මේ විදියට රීටල් සයිට් එක ඕපන් කරාම එමසන් එක වාට මේ විදියට වෙන්නවා එන අපි තවත් විඩියකින් අරගෙන එක වාට සබ දවසා